තමයි කොහොමද ඔයාලට ඔන්න ඉතින් පොරොන්දු වෙච්ච විදිහටම මොඩල් දුව part 2 බ්ලොග් එක අරගෙන ඔන්න අද මම ආවා. ඉතින් මේ වීඩියෝ එකෙන් බලමු අපේ ඉතුරු ගමනට මොනවද වුනේ කියලා. ඉතින් ළමයි මේ ගමන ගැන කියනවා නම් ඇත්තටම මේක මාරම එක්ස්පීරියන්ස් එකක්. මම සාමාන්‍යයෙන් බෝට් වල යන්න බය කෙනෙක්. මගේ ෆස්ට් බෝට් රයිඩ් එක තිබ්බේ වීරකැටියේ උඩුකිරිල්ල වැවේ. එදා නම් ඇත්තටම මම අර වචරෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ වෙවුල තමයි ගියේ. හැබැයි මේ ගමනේදී අපි හිතේ නිසා ගමන්ද මට කිසිම බයක් දැනෙන්නේ නැහැ. අර තිබ්බ බයක් නැති වුණා වගේ එකක් තමයි උනේ. ඉතින් මේ පරිසරය ගැන කියනවා නම් ඇත්තටම කඩුලාන ශාක තමා ගොඩක් තියෙන්නේ. ඉතින් මේ පරිසර පද්ධතිය ඇත්තටම අපි ආරක්ෂා කරගන්න ඕනේ. මොකද ඔයාලා දන්නවා කඩුලාන පරිසර පද්ධතිය කියන්නේ අපේ ජෛව පද්ධතිය බැලන්ස් කරන ලොකුම සාධකයක්. ඒ වගේම ජීවිත ගොඩකට ලොකුම නිවහනක්. ඉතින් හැමතිස්සෙම මේ දේවල් වල සුන්දරත්වය විඳිනම් වගේම ඒ පරිසර පද්ධතිය ආරක්ෂා කරගන්නත් ඕනේ. A few minutes later. ඉතින් ඔන්න අපි දැන් මේ ඇවිත් ඉන්නේ එක දූපතකට. ඉතින් මේ දූපතේ පවුල් 5ක් ජීවත් වෙනවා කියලා තමයි කියන්නේ. වැඩි විස්තර අපි ඉස්සරහට බලමු. ඔය තනි කිරින්ගා දෙන කිරලද පොඩි බැලයක් තමයි. ඔය කිරල මුල මේක තමයි ඉස්සර පොඩි බෝතල් වලට කිරලා බගි. කිරලා. ඔය මුල සුද්ධ කරලා තමයි හැබැයි කපන් තාම මේ චූටි ඕ ලොකු වෙන තව. අපි දැන් මේ යන්නේ මේ දූපතේ ඉන්නවා කියලා එක පවුලක්. එයාලගේ ගෙදරට තමයි අපි මේ යන්නේ. ඉතින් එයාලගේ කුළුණු බිස්නස් එකක් තියෙනවා කියලා. ඉතින් අපි ගිහිල්ලා වැඩි විස්තර බලමු. ඉතින් එයාලගේ ගෙදරට ගියාන් පස්සේ අපිට ලැබුණා කුරුඳු තේ එකක් සහ කිරල බීම් එකක්. මොකද හබී බිල්ලේ කුරුඳු තේ එක කුරුඳු වලට ආස නිසා මම බිල්ලේ කිරල බීම එකක්. 10 minutes later. ඉතින් කුරුඳු තේ එකක් බීලා කිරල බීම එකක් බීලා අපි ආයෙම එන්න පිටත් වුණා. ඔයාලා ඉස්සර වෙලා දකින්න ඇති මාළු ටිකක් කුටු කරලා පොඩි තනක් හදලා තියෙනවා. ඉතින් මෙයාලගේ තියෙනවා ෆිෂ් තෙරපි සිස්ටම් එකක්. ඉතින් ඔයාලා කැමති නම් සුළු මුදලක් ගෙවලා ඒ තෙරපි එක කරගන්න පුළුවන්. ආයේ පාඩේ ඉන්පුට් එකේ ඒක වයින් වල වෙන්නේ. ඒ මේකට අම්බලන්තර මෙතර වෙන දෙයක් ඉන්නවනේ. ආද සරලක් නෑ. නෑ නෑ. ඒ මොකද කරන්නේ කියමු. ඉතින් හබී මේ බෝට් එකේ දිල්ෂාන් අයියා මේ විදිහට ලොකු කතාවකට සෙට් වෙලා හිටියේ. ඉතින් මම යාළුවට ඩිස්ටර්බ් කරන්න ගියේ නැහැ. මම ඒ නිසා ලස්සන වීඩියෝ ක්ලිප්ස් අරගෙන මේ තියෙන සුන්දරත්වය බල මේ ගමන සම්පූර්ණ කළා.
ඉතින් ළමයි ඔයාලා මේ දකින්නේ මේ දුප්පතේ තියෙන ආරණ්‍යයක්. මේ ආරණ්‍යයට මෙහෙම බෝට් එකකින් එන්නත් පුළුවන්. ඒ වගේම මේන් රෝඩ් එකකින් එන කෙනෙක්ට එන්නත් පුළුවන්. මෙතනට දානි අරගෙන එන්නේ නම් මේන් රෝඩ් එකෙන්. එතකොට මේ තියෙන්නේ මේ අසපුවේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාගේ කුටි. ඉතින් ඔයාලා මේ විදියට බෝට් රයිඩ් එකක් යනවා නම් අනිවාර්යෙන්ම මේ ආරණ්‍යයට යන්න. මොකද හරිම ලස්සන තැනක් දිචානය කියපු විදිහට. ඉතින් අපි දැන් මෙතනට කියේ නැති අපිට තිබ්බ වෙලාව ප්‍රශ්නෙත් එක්ක මේ තමා ළමයි මේ vlog එකේ මම ආසම තැන. ඔයාලට පේනවා ඇති මේ එහා යුරට හොඳටම වහිනවා. හැබැයි අපි ඉන්න සීමාවට වහින්න හිතලවත් නැහැ. ඉතින් බලන්න එකම තැනක කාලගුණ විපර්යාසයක්. ඒක හරිම ලස්සනයි. ඉතින් අපි දැන් මේ යන්නේ මඩොල් දුවට. ඉතින් මේ අපි මඩුදුව කැලෑවත්තලට යන ගමන් අපිට කලින් නම් කට්ටියක් ගිහිල්ලා තිබ්බා. ඉතින් ඔයාලට පේනවා ඇති හරිම ලස්සන තැනක්. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. මාරයිනේ. දකුණට නේද යන්න කිව්වේ? කොහෙටද යන්නේ? ඔයා පාර මතක තියාගන්න. ඉතින් අපි කැලෑවත්තලට ටික දුරක් ආවා. පේනවද ලස්සනට මේ ලොකු වැල් වර්ග එහෙම හැවිලා තියෙනවා. මදුරුවක් ඉන්නවා හැබැයි. මෙතනින් කොහාට? Yeah, Nuga. Tarzan. පොඩ්ඩක් ඉන්නෝ. මේ වගේ කැටයක්. දැක්කද? කැටයන් කපලා. ඉතින් අපි දෙන්න කැලෑවත්තලේ ටිකක් ඒ විදිහට ඇවිදලා ආයෙම බෝට් එකට ආවා. ඉතින් ඔයාලා දකින්න ඇති තන සමහර අය කාලා බීලා ලැබුදි කොළ හැමම දාලා ගිහිල්ලා තිබ්බ. සමහරු තියෙන ගස්වල පුතු හූරලා තුවාල කරලා තමන්ගේ නම් ගහලා තිබුණා. ඉතින් ඇත්තටම මේ වගේ දේවල් කරන්න එපා. මොකද සබාධමයට ආදරය කරන කෙනෙක් නම් කවදාවත් ඒ දේවල් කරන්නේ නැහැ. මොකද මේ තැන් අපි රැක ගන්න ඕනේ. මොකද අපි විතරක් නෙමෙයි මේ තැන් බලන්න ඉන්නේ. අපිට වඩා විදේශිකයෝ මේ තැන් වලට එනවා. ඉතින් ඒ නිසා කිසිම වෙලාවක ඒ දේවල් වලට හානි කරන්න එපා. ඔයාලා කන්න බොන්න දේවල් අරගෙන ගියා නම් ආයෙම ඒ දේවල් කාලා බීලා විරුනහම ඉතිරි වෙන පැකට් එක බෑග් එකේ දාගෙන එන්න. මොකද ඒක මහලුකු බලක් නෙමෙයිනේ. ඒ නිසා නැවත අරගෙන එන්න. මේ වගේ සුන්දර තැන් විනාශ කරන්න එපා. ඔයාලගේ
පාසලකුණු විතරක් ඒ කරන විතර කරලා එන්න. ඉතින් දැන් අපේ බෝට් රයිඩ් එක ඉවර වෙන්න ළඟයි. දැන් මේ යන්නේ අවසාන අදියර. මේ වෙලාවේ මම අනිවාර්යෙන්ම කියන්න ඕනේ මේ බෝට් එකේ අපිව එක් කරගෙන ගිය දිල්ෂාන් අයියා ඇත්තටම හරිම පරිස්සමින් අපි දෙන්නා මේ ගමන එක් කරගෙන ගිහින් ආයෙම එක් කරගෙන ආවා. වගේම අපිට ගොඩාක් විස්තර කියලා දුන්නා. ඉතින් ඔයාලට මඩ විදිය බලන්න යනවා නම් එයාලව කන්ටැක්ට් කරගන්න පුළුවන්. මම ඔයාලට මේ වීඩියෝ එක උඩින් දාලා තියන්නේ එයාලගේ කන්ටැක්ට් නම්බර්ස්. ඉතින් අනිවාර්යෙන් එයාලම කතා කරගෙන යන්න. මම එයාලව highly recommend කරනවා. full safety ඒ වගේම හොඳ ගයිඩ් කෙනෙක්. දැන් අපේ බෝට් රයිඩ් එකේ අවසානම විනාඩි කිහිපය තමයි මේ වල දක්වන්නේ. මේ වෙලාවේ මම විශේෂයෙන්ම ස්තුති කරන්න ඕනේ අපේ චෙෆ්ට. මොකද මේ බෝට් රයිඩ් එක යන්න අපිට මේ දේශාන් අයියලා රෙකමන්ඩ් කරේ අපේ චෙෆ්. ඉතින් චෙෆ් thank you so much. ඒ වගේම දේශාන් අයියා, ලලිත් අයියා ඔයාලා දෙනටත් ගොඩාක් thank you අපිව පරිස්සමට එක් කරගෙන ගිහින් ආයෙම එක් කරගෙන ආවට. ඉතින් ලස්සන මතක ගොඩක්, අලුත් අත්දැකීම් ගොඩක් එක්ක මොන ඔය විදිහට තමයි අපේ මඩොල් දුව බෝට් රයිඩ් එක අවසන් වෙන්නේ. ඉතින් අපි දෙන්න ආයෙම වැලිගමට ආවා. දැන් අපි මේ ඉන්නේ වැලිගම ස්ටේෂන් එකේ. අපි දෙන්න දැන් වැලිගම ඉඳලා බෙලියප්පට ට්‍රේන් එකේ යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අපි දෙන්න දැන් මේ ට්‍රේන් එකේ. ඉතින් ට්‍රේන් එකේ යන අතරමඟ බෙලියත්තට යනකල් ලස්සන ලොකේෂන් කීපයක් හමු වෙනවා. ඉතින් try කරනවා ඔයාලට ඒ ලස්සන ලොකේෂන් කීපය ලස්සන විදිහට අරගෙන එන්න. ඔයාලා මේ දකින්න මාතලේ ස්ටේෂන් එක. ඉතින් වැලිගම ඉඳලා මාතලේට අතරතුර හබීට හොඳටම නිින්ද ගිහින් තිබ්බා. ඉතින් මම එයාට ස්පෙෂලි තෑන්ක් කරන්න ඕනේ. මොකද මේ වගේ ලස්සන මතක මගේ ජීවිතේට අරගෙන එනාට. ඉතින් ඔයාලා මේ දකින්නේ ලොකු වවුලු ලන්දක්. මගේ ෆස්ට් වීඩියෝ එකේ මම චූටි කොටසක් ඔයාලට පෙන්වලා තිබ්බ මතකයි. ඒ තිබ්බේ මේ පැත්ත නෙමේ අනිත් පැත්තේ. ඉතින් මේ ටිකේ තමයි ලොකුවටම වවුලු ලන්දක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා ඒ දැක්කේ වෙහෙරහේන පන්සල. ඉතින් දක්වනේ අපිට තියෙන ලස්සනම පන්සලක්. මම
පුළුවන් වුණොත් ඔයාලට වෙහෙරහෙන පන්සලේ vlog එකක් අරගෙන එන්න. ඊළඟට ඔයාලා මේ දකින්නේ ලවුරු කන්වල පන්සලේ පිළිම වහන්සේ. මගේ පළවෙනි වීඩියෝ එක බලපු අය දන්නවා මම කිව්වා මට අතරමඟ ලස්සන ලොකේෂන් එකක් මග හැරුණා ට්‍රේන් එකේ ඉඳපු පැත්ත වෙනස් වෙච්ච නිසා කියලා. ඉතින් මම ඒ කිව්වේ මෙන්න මේ පිළිම වහන්සේ ගැන. ට්‍රේන් එකේ යද්දි හරිම ලස්සනට මේ පිළිම වහන්සේ අපිට බලා ගන්න පුළුවන්. මම ඔයාලට අනිවාර්යයෙන්ම ලවුරු කන්වල පන්සලේ නම් vlog එකක් අරගෙන එනවා. ඒකට හේතුව තමයි අපිට පුළුවන් මේ පිළිම වහන්සේගේ ශීර්ෂය දක්වා අර පිටිපැත්තෙන් තියෙන පඩිපෙළ හරහා නැගලා එන්න. ඉතින් වටේට මෙතකොට තියෙන හරිම ලස්සන ලොකේෂන් එකක්. ඉතින් අපි අනිවාර්යෙන්ම ලවුරු කන්වල පන්සලේ vlog එකකින් හම්බෙමු. ඉතින් යාළුවනේ අපේ vlog එක අවසන් කරන්න වෙලාව හරිය. මොකද ඊළඟ ස්ටේෂන් එක බෙලියත්ත. ඉතින් අපි දෙන්නම් ආයෙම අලුත් vlog එකකින් ඔයාලව හමු වෙනකල් හැමෝම පරිස්සමට ඉන්න ඕනේ. ආදරේ ඔයාලා හැමෝටම ගොඩක්.